මම මේ වීඩියෝ එක දාන්නේ නවසීලන්තේ බෝට්ටු කොහොමද තියෙන්නේ ලක්සිරි බෝට්ටු තියෙනවා. ඉතින් මේක බලන්න කැමති අය බලන්න, කැමති අය ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. තියෙන බෝට් පාර්කින් කරලා තියෙනවා. කොහොමද මේ සමහර දැන් මේ වෙන සමහර කට්ටිය ට්‍රිප් වලට එහෙම අරන් යනවා. සමහර අය මේවා මේ ගෙවල් වෙනුවට පාවිච්චි කරනවා. බෝට්ටුව තමයි ගෙවල් වෙනුවට පාවිච්චි කරන්නේ. මේකට ඉලෙක්ට්‍රිසිටි බෝට දීලා තියෙනවා. ඒවා මේ අපි ගෙවල් වලට වතුර කරන්ට් එක ගන්න ඒ වගේ තමයි. මම හැබැයි පාවිච්චි කරනවා වගේ පේන්නේ. කොහොමද? මේ වගේ තියෙන සාමාන්‍ය මිනිස්සු ඉන්නවා. අර බෑ මේ කරන්ට් එක දීලා තියෙන්නේ. වතුරක් තියෙනවා, කරන්ට් එකක් තියෙනවා. එතෙන් දීලා තියෙනවා. ටැප් ලයින් එකයි කරන්ට් ඔක්කොම තියෙනවා. මෙන්න මේ පාලමත් කරකන්න පුළුවන් පාලමක්. දැන් නම් ඒක බෑ. මේක වෙනුවට ඉස්සර තිබ්බේ තිබිලා තියෙන්නේ මේ පාලම මේ පැත්තට පාත් වෙනවා. එතකොට මේ පැත්තේ තියෙන බෝට්ටු මෙතනින් මුදට යන්න පුළුවන්. මේ පාලම මෙහාට මේ පැත්තට පාත් වෙනවා. ඒ කියන්නේ වම් පැත්තට පාත් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේක ඉස්සෙනවා. එතකොට මෙතනින් යන්න පුළුවන් මේ පැත්තට. දැන් මේක පර්මනන්ට්. මේක සංරක්ෂණය කරලා තියෙන්නේ. පරණ පාවිච්චි කරපු එක. මේක සංරක්ෂණය කරලා තියෙන්නේ. දැන් පරණ පාවිච්චි කරපු එක තියෙන්නේ. එතට ඉස්සෙනවා. මැදින් දෙපැත්තට ඉස්සෙනවා. එතකොට මේ පැත්තේ බෝට්ටු මෙතෙන් යනවා. අර ලොකු වල් නැවුවා වගේවත් තියෙනවා. බෝට්ටු හැමතැනම බෝට්ටු. ලොකු පාර්කයක් තියෙන බෝට්ටු පාර්කයක්. හැමතැනම නවත්තන මේ තියෙන මෙතනත් බෝට්ටු තමයි තියෙන. ස්පේස් හිස් දැන් මෙයා ගිහිල්ලා මුදුට. අද හොඳයි, කාලගුණෙත් හොඳයි. කට්ටිය නෑ ගිහිල්ලා. එනවා අර ඈත පේන ඔක්කොම මේ වගේ සමහර අය වගේ මිනිස්සු නැවතිලා ඉන්නවා. රෙපෙයාර් කරන තැනකුත් තියෙනවා. බෝට් රෙපෙයාර් කරන තැනක් තියෙනවා. මෙන්න බලන්න
තවත් බෝට්ටු මට පේනවද දන්නේ නැහැ මේක කට්ටිය ඉන්නවා. මේ කට්ටියගේ වෙනම ලයිෆ් ස්ටයිල් එකක් තියෙන්නේ. බෝටින් මූදට යන්න හිතුණාම යනවා. ඒකට පේන කරන්ට් එක දීලා මේකට වෙලා ඉන්නවා ඉතින්. ගෙවල් මෙයාට තියෙන බෝට්ටු. ගෙවල් හදාගෙන නෑ. එයාලා බෝට්ටු තමයි අලුත් කරන්නේ. අලුත් බෝට්ටු ගන්නවා. වෙනස් කර කර. මාර ගණන් සමහර බෝට්ටු ඉතින්. සාමාන්‍ය කෙනෙකුට ගන්න බෑ. මේ හොඳ බෝට්ටු ඉතින්. මේක නම් අලුත් එකක්ද කොහෙද? වண்டிයක් බස්සලා තියෙනවා. තාම පොලිෂ් කරනවා. අපි අර ගෙවල් පේන්ට් කරනවා වගේ පොලිෂ් කරනවා මේ බෝට්ටු හදනවා යාලා. සමහර ඇතිනම් ඉලෙක්ට්‍රික්. ගොඩාක් ඉලෙක්ට්‍රික් බෝට්ටු යූස් කරනවා මේ. ලොකු ඒවා නම් මම දැකලා නැහැ. පොඩි මම දැකලා තියෙනවා. මේ ඉතින් ගොඩක් අය බෝට්ටු වල ජීවත් වෙනවා. මේ මම දන්නේ නැහැ එළි ගෙවල් සමහරට ඈත පැතිවල ගෙවල් ඇති. මේ වගේ ඉන්න අය ඉතින් බෝට්ටුවේ තමයි ගොඩක් දුරට ඉන්නේ. ඔයාලා එහෙම හිතෙන්නේ නැද්ද නිකන් අර
අනිත් එක මේ නිව්සීලන්ඩ් වල පොඩි පොඩි අයිලන්ඩ්ස් ටිකක් තියෙනවානේ. එයාලගේ අයත් මේ නිව්සීලන්ඩ් ඇතුලේ ජීවත් වෙනවා. ඒ කට්ටිය ඉතින් දැන් මේ කොඩි බලන්නකො කොඩි එක එක වෙනස්. මේ එක එක සැමෝවා ටොංගා කියලා තියෙන අයිලන්ඩ්ස්. එයාලගේ කොඩියේ තමයි සාමාන්‍යයෙන් දාන්නේ. තියෙන වතුර ෆිල්ටර් වෙන එකක් මං හිතන්නේ මෙයාලට. සමහර ඒවා මේ අන්න බලන්න මේක රුවල් නේ. කොහොමද මේක? වව්. කොහොමද බාන්නේ? luxury cruising. ට්‍රිප් එකක් යන්න ඕන නම් හයර් කරන්න පුළුවන්. අන්න බෝට්ටුවක් විකුණන්න තියෙන ඕන ඔයාලට බලන්න පුළුවන් බෝට්ටුවක ගාන කොහොමද කියලා. මේක රුවල් නැවක් වගේ එකක්. ඩොලර් සේෆ්ටි බෝට් එකකුත් තියෙනවා පොඩි. 7,95,000යි. වෙබ් පොඩ්ඩක් පරණයි. පොඩ්ඩක් නේ පරණයි. එනම් බෝට්ටුවක් ගන්න නිව්සීලන්ඩ් ඉන්න අයට පුළුවන් නම් ඔන්න බෝට්ටුවක් ගන්න පුළුවන්. එකක් තියෙනවා විකුණන්න. ඔයාලා එන්ජොයි කරා නම් බැලුවා නම් සතුටු වුණා නම් එච්චරයි. ජය වේවා.